මේ කැමරා උස්සන් ඉන්නත් බෑ මොකද සුද්දෝ අපිට ගහලා පන්නන්නනේ හදන්නේ. හෙලෝ කොහොමද ඔයාලට? අද මම කොහෙද යන්නේ කියලා කිව්වොත් අද ඉතින් මං යනවා UK වල ඩ්‍රයිවිං ලයිසන්ස් ටෙස්ට් එකට මුහුණ දෙන්න තමයි යන්නේ. ඉතින් අද උදේ පාන්දර නැගිටලා ගොඩාක් මොක් ටෙස්ට් ප්‍රැක්ටිස් කරා. ඉතින් අතරම කිව්වොත් සමහර විට නැති අයියෝ මේ පරක්කු මොනවද මේ තාම මෙච්චර කල් ඇවිල්ලා ඇයි ගත්තේ? ඇත්තටම මට අවශ්‍යතාවයක් වුණේ නැහැ මේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න. මොකද ඒක නිසා මම ගත්තේ නැහැ. පස්සේ ආයේ හිතුවා ඉතින් ඒක අරන් තියෙන එක හොඳයි නේ කියලා. මගේ යාළුවෝ හැමෝම ලයිසන්ස් එක කලින්ම අරගෙන යාළුවා දැනට වාහනත් අරගෙන යාළුවා ඩ්‍රයිව් කරනවා. පොඩ්ඩක් ඉතින් පොඩි චකිතයකින් තමයි යන්නේ. මොකද දන්නවද? ඒකේ තියෙනවා හසාඩ් ක්වෙස්චන් තියෙනවා 14ක්. ඊට පස්සේ තියරි ටෙස්ට් එකේ තියෙනවා ප්‍රශ්න 50ක්. ඒකෙන් 50න් 43ක් ස්කෝර් කරන්න ඕනේ. ඉතින් ලේසිත් නෑ අමාරුත් නෑ. ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ මොකද වෙන්නේ කියලා. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් දරුණු කරන් දෙන්නේ නැහැ දෙවෙනි පාර කරන්න වෙනවා. මං හිතනවා මං කොන්ෆිඩන්ස් පිට යන්නේ මට මේක පාස් වෙන්න පුළුවන් කියලා. alright මැප් එකේ පෙන්වන විදිහට නම් 14 විදිහ යන්න පුළුවන්. too stress වෙලා ඉන්නේ guys. මේ කැමරා උස්සන් ඉන්නත් බෑ මොකද සුද්දෝ අපිට ගහලා පන්නන්නනේ හදන්නේ. ඒක නිසා පොඩ්ඩක් මේ ෆකින් රේසිස්ට් පොඩ්ඩක් ඒක නිසා පට්ට බයෙන් ඉන්නේ. උන් බලලා මම මොනවද කරන්න කියලා. මල මගුලයි මම වැරදි බස් ස්ටොප් එකේ ඉඳලා තියෙන්නේ. දැන් මේ යනවා ආයේ හරි ස්ටොප් එක හොයාගෙන. නේ මගේ vlog එක නිකන් බෝරින් වගේද? බෝරින් වුණාට කරන් දෙයක් නැහැ. උඹලට මේක අහගෙන ඉන්න වෙනවා. මොකද මම මේ මොන හරි මෙහි තියෙන ඉන්ෆෝමේෂන් තමයි උඹලට ෂෙයා කරගන්නේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න ගියාම අපි කොච්චර දෙයක් කරන්න ඕනද? උදේ පාන්දර බත් එක වැඳගෙන රාත් 2ට 3ට සමහර වෙලාවට යන්න ඕනේ. මොකද මෙඩිකල් ටෙස්ට් එකක් ගන්න තියෙනවා. ඊට පස්සේ පොලිමේ ඉන්න තියෙනවා. මට මතකයි මම ලයිසන්ස් ගන්න ගිය වෙලාවේ උදේ ඒ දවසේම කන්නත් නැහැ. මට්ටම කට්ටක් කෑව ලයිසන්ස් එක ගන්න ලංකාවේ. හැබැයි මෙහෙ එහෙම නැහැ. ඉතින් මම ඇප්ලයි කරා පෙරිද ඔන්ලයින්. ඉතින් පවුම් 25ක් වේ පොඩි ගාණක් ගියේ. දවස් දෙකකට පස්සේ මම ලයිසන්ස් එකේ තිරි ටෙස්ට් එක කරන්න යනවා. ඉතින් හරිම ඊසි. ඒක තමයි මේ වගේ රටවල් ඒ සිස්ටම් එකට හදලා තියෙන්නේ දිනු වෙලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා ලංකාවෙත් කවදා හරි මේ සිස්ටම් හැමදේම හැදේවි කියලා ඉස්සරහට. හදන්නේ. ඉතින් මට දුර පේනවා බස් එකක් එනවා. බස් එකක් එනවා. මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. හරි ගයිස්. ඉතින් මම ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. තව විනාඩි 15ක් වගේ තියෙන්නේ. මම කලින් එතෙන්ට යන්න ඕනේ. මොකද මේ එයාලා චෙක් කරනවා මගේ ඩොකියුමන්ට්. මම එළියට ඇවිල්ලා ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් මොකද වුනේ කියලා. මෙන්න මේක. හෙලෝ ගයිස්. ඉතින් එළියට ආවා. මේ තියෙන මගේ රිසල්ට් එක. ඉතින් මගේ රිසල්ට් එක තියෙනවා මම තාම ඕපන් කරේ නැහැ. මම හිතනවා මම පාස් වෙලා ඇති කියලා. ඉතින් අපි ඕපන් කරලා බලමු. right. ඉතින් අන්න මම පාස් වෙලා විභාගේ. ඉතින් මේකේ තියෙන්නේ මල්ටිපල් චොයිස් ප්‍රශ්න 50න් 47ක් ස්කෝර් කරලා තියෙනවා. ඊට පස්සේ හසාඩ් පර්සෙප්ෂන් එකේ 75න් 65ක් ස්කෝර් කරලා තියෙනවා. ඉතින් මට ඉතින් පොඩි සතුටක් තියෙනවා. ඉතින් ගොඩක් මහන්සි වුණා මේකට. ඉතින් ඊළඟට තියෙන්නේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට රෙඩි වෙන්න තමයි. ඉතින් ඒකත් කොහොම හරි කරගන්න ඕනි ෆ්‍රී වෙලාවට. ඉතින් හරිම සතුටුයි මේකේ ප්‍රතිඵල දැක්කම. ඉතින් ඔයාලා හැමෝටම thank you. ඉතින් මම අලුත් වීඩියෝ එකක් කරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ජය වේවා.